මේකත් ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දැන් ඔබගේ විස්තරය හැටියට ඔබ විවාහ වෙන්න කලින් ඔබගේ ස්වයංපුරුෂයා සමග දැන් සිටින ස්වයංපුරුෂයා සමගම සම්බන්ධ වෙලා ඉබේම කිසිම ප්‍රතිකාරයක් නැතුවත් ඔබ ගර්භණී වෙලා තියෙනවා. ඒක අවාසනාවන්ත ලෙස එක ගබ්සාවට ලක් වෙලා තියෙනවා. නමුත් දැන් මේ පාර ඔබ විවාහ වෙලත් ඔබගේ දෙදෙනාගේ පරීක්ෂණ සියල්ලමත් හොඳ වෙලා, ඒ කියන්නේ පැලුපේ නාල ශුක්‍රාණු ඔක්කොම රිපෝර්ට්ත් හොඳ වෙලා දැන් ඔබට තියෙන ප්‍රශ්නේ ඔබ IUI ප්‍රතිකාර වගේ දියුණු තාක්ෂණික ක්‍රමවේදවලුත් ඔබ ගැප් ගැනීමක් සිදු වෙන්නේ නැහැ වගේ තමයි ඔබගේ විස්තරය හැටියට පේන්නේ. ඒතකොට ගොඩක් වෙලාවට සාමාන්‍ය සම්පූර්ණයාගේ ශුක්‍රාණු වල මේ වගේ කාලයක් තුළදී ලොකු වෙනසක් සිදු වෙන්න බෑ. නමුත් හැබැයි එහෙම වෙනස් වෙන්න බෑ. සමහරට උෂණ කෝෂණ ආහාර ගැට ගැසීම් හරි සම්පූර්ණයාගේ යම් ගැටලු නිසා. නමුත් ඔබගේ විස්තරය හැටියට ශුක්‍රාණු හොඳ නම් ගොඩක් වෙලාවට සම්පූර්ණයාගේ ගැටලුවක් වෙන්නත් බෑ. නමුත් දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි ඔබ කිසිදු ප්‍රතිකාරයක් නැතුවත් කසාද බඳින කලින් ඒ එක්වීමකින් ශුක්‍රාණු ඩිම්බ එකතු වීම නිසා නිරන්තරයෙන් බොහොම පහසුවෙන්ම කාලයක් ලැබිලා තියෙනවා. නමුත් දැන් ඔබ සියලු ගොඩක් දියුණු තාක්ෂණික ක්‍රමවේද IUI ප්‍රතිකාර වගේ අරගෙනත් ඔබ ගර්භණී වෙන්නේ නැහැ. එතකොට ඔබට තියෙන ප්‍රශ්නේ තමයි නැවත ප්‍රතිකාර කරලා ගර්භණී වෙන්න පුළුවන් ද බැයිද කියලා. නමුත් අපි දන්නවා කාලයක් හැදෙන්න අනිවාර්යයෙන්ම සරු ශුක්‍රාණු සරු ඩිම්බය සමග එකතු වෙනවා වගේ මේකට ජීවයක් වෙන්න ඕන. එතකොට මේක මේ තුන්වෙනි කාරණා ජීවයක් කියන එක අපිට කිසිම විද්‍යාත්මකව පෙන්වන්න බෑ. ඒක පරීක්ෂණයක් තුළ එහෙම පෙන්වන්න දාලා ලැබ් එකේ පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිත් ඒවා අපිට පෙන්වන්න පුළුවන්. ශුක්‍රාණු වල සරු ගතිය, ඩිම්බ වල සරු ගතිය ඒවා පරීක්ෂණ වලින් අපිට පෙන්වන්න පුළුවන්. පැලෝපෙනාල බ්ලොක් නැති බව ඒවා පෙන්වන්න පුළුවන්. නමුත් මේ කලරේට පණෙන විදිය හරි සියුම් විස්තරයක් තමයි තියෙන්නේ. ඒතකොට ඔබගේ කතාවේ හැටියට ඔබගේ පළවෙනි කලලය ඔබ දෙදෙනාගේම කැමැත්තෙන් ආපු එක ඔබට නොහිතු විදිහට ඒක නැති කරන්න සිද්ධ වෙනවා. ඒතකොට මේක අපි දන්නවා කලලයක් නැති කරනවා කියන එක එක්තරා එක ආගම් වල විවිධාකාර විස්තර කරන කොහොම නමුත් ඒක අපි හිතුවට ඒක සරල කටයුත්තක් කියලා සරල නෑ. ඒකේ ගොඩක් වෙලාවට ඒක බොහොම බරපතල දෙයක් වෙන්න පුළුවන්. මොකද අපි දන්නේ නැහැ මොන වගේ විපාක අපිට ලැබෙනවද කියලා. මොකද ගොඩක් අපිට හම්බ වෙනවා මේ වගේ කාන්තාවන් අපි නොහිතන විදියට ගර්භණී වෙලේ කල්ලේ නැති කළා. එතකොට නිතරම මම දකින දෙයක් තමයි එදිනදා රෝගීන් දිහා බලනකොට මේ කර්මානුරූපීව තමයි මේක මව්කුස පිළිසිඳ ගන්න. ඒ වගේම අපිට පේන අඩුපාඩු බබාලා හැදෙන විදිය අපි දන්න ගොඩක් ඉහළ තරාතරම් වෙන කට්ටිය දෙමව්පියන්ට ළමයින්ට විවිධ අඩුපාඩු තියෙනවා. එතකොට මේ බබාලා ලැබෙන්නේ තමන්ගේ ගොඩක් කලාවට පින පවානුව තමයි. එතකොට ඒ පින හොඳ පිනක් තියෙන හොඳ බබෙක් හැදෙන්න පුළුවන්. මොකක් හරි පිනේ ගැටලුවක් තියෙන සමහරට අඩුපාඩු සහිත බබා ලැබිලා අපි දැකලා තියෙන පාරේ හිඟා කන මට්ටමට රස්සාව නැති වෙලා ඒ වගේ තත්ත්වයකටපත් වෙනවා. එතකොට ගොඩක් කලාවට මේ වගේ දේවල් බොහොම සියුම් දේවල් හරි අමාරුයි විද්‍යාවෙන් පැහැදිලි කරන්න. එතකොට මට පේන්නේ දැන් අර කාලයක් ඔක්කොම තමන්ගේ පරීක්ෂණ හොඳ නම් අර කාලයක් තමන් ගතින් නැති වුණා නම් ඒකට දැන් කරන් දෙයක් නැහැ. නමුත් ඊට පස්සේ කිසිම දවසක ඒ වගේ කල්ලයක් නැති වෙන්න විදියට වැඩ කරන්නවත් අනුබල දෙන්නවත් හොඳ නැහැ. මොකද ඒක අපි පිටිපස්සෙන් ඒක අර කතාවක් තියෙන කරන කලට පව මීලිය මීසේ විඳින කලට දුක් දැඩිවේ ගිනිසේ කියලා. ඒ කියන්නේ අපි බොහොම සතුටෙන් කල්ලයක් නැති කරාට ඒ කාලේ අපේ නොදැනුවත්කම වුණත් ඒක බොහොම අහිතකර ලෙස අපිට මේ ආත්මෙදීම පරිසම් දෙන්න පුළුවන්. ඒ නිසා අපි හරි පරිසම් වෙන්න ඕන මේ වගේ දෙයක්. විශේෂයෙන්ම අපි නොදැනුවත්කමින් ඔබ ගර්භණී වුණොත් ඒ කලලේ නැති කිරීමට 100,000 වතාවනේ ලක්ෂ කෝටි වතාවක් වුණත් කල්පනා කරන එක හොඳයි. මොකද ඒකේ බරපතල ආනිසංශ මේ ආත්මෙදි වගේම ලබන ආත්මෙදි ගෙවන්න වෙන්න පුළුවන්. ඒ නිසා අපි මොන තරාතිරෙම හිටියත් කල්ලයක් නැතිවීමට කිසිසේ අපි අනුබල දෙන්න හොඳ නැහැ. ඒක නිසා යම් කිසි බිත්තරයක්වත් එකකින් කල්ලයක් හැදෙනවා නම් ඒක නැති වෙන්න දෙන්න හොඳ නැහැ. ඒක නිසා නිතරම පණ ගැන, ජීවි බව ගැන, කල්ලයක පැවැත්ම ගැන නිතරම සුබවාදීව දකින්න ඕන. මොකද ඒක සංසාරේ ගොඩක් නරක විදියට පායෙන්දලා දුක් විඳලා මනුස්සත් භාවයක් ලැබෙනකොට ඒ මනුස්ස කල්ලයක් නැතිවීම බොහොම බරපතලයි. ඉතින් ඒක නිසා ඒක ගැඹුරෙන් අධ්‍යයනය කරලා බැලුවහම මේකේ ආනිසංශ Tamanට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා කිසිම දවසක තරහකාරයෙක් කිව්වත් කල්ලයක් නැති වෙන්න දෙන්න හොඳ නැහැ. මොකද අපි දන්නවා ගොඩක් ඉහළ තරාතිරයන් වල කට්ටියනෝ මේ ආත්මේ ඉතාලම හොඳට පින් දහම් කරනවා, සියලුම දේවල් කරනවා. නමුත් ළමයි නැහැ. ඒ සියලු දෙනාගේම ශුක්‍රාණු ඩිම්බ පැලෝපේනාල සියලුම දේවල් හොඳයි. නමුත් සමාජ ඉහළ තැන් වල වැඳෙනවා. නමුත් ළමයි නැහැ. ඒක අපි දන්නේ සංසාරේ යම්කිසි අකුසල කර්මයක් පරිසම් දෙනවද කියලා. කොහොම නමුත් අර කර්මය හරි බරපතලයි. ඒ වගේ තත්ත්වද අපි දැකලා තියෙනවා. අඩුපාඩු සහිත බබාලා ඉපදෙනවා. එතකොට අපි නිතරම පුදුම වෙන්න ඕන අපි අඩුපාඩු නැති ඉපදෙච්ච එක ගැන. මොකද මන්ද බුද්ධික කට්ටිය ඉන්නවා, අඳගොළු බිහිරි කට්ටිය ඉන්නවා. ඒ අතරෙන් අපි හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ගැන ගොඩක් සතුටු වෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ අවශ්‍යතාවය පිට තමන්ට කල්ලයක් පිළිසිඳ ගත්තා නම් ඒක නැති කිරීමට යාම ඉතා බරපතලයි. ඒක සමහර විට වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකදී අපිට කරන්න තියෙන කොහොම හරි ජීවි බව වෙනුවෙන්ම පෙනී සිටින. ඒ කියන්නේ සතෙක්වත් මැරෙන්නේ නැති වෙන්න ජීවි බව
උදෙසාම ගොඩක් දේවල් පින්දහම් කළම තමයි ඔය වගේ දේවල් වලින් යන්න වෙන්නේ. නැත්තම් ඉතින් ඔබට තියෙන්නේ දරුවෙක් කරන් හදා ගන්න. ඒක 100%ක් හරියන ක්‍රමයක්. නමුත් ඒක අපේ තමන්ගේ ඩිම්බව තමන්ගේ ශුක්‍රාණුවත් නෙමෙයි. ඒක නිසා හැම වෙලේම හිතා ගන්න ඕන දේ තමයි කිසිම දවසක කල්ලයක් නැති වෙන්න අනුබල දීමක්වත් හොඳ නැහැ. ඒක නිසා අපි හරිය පරිස්සම් වෙනවා මේ වගේ කටයුතු. මොකද අපිට මේ වගේ දෙමව්පියෝ ගොඩක් කලාවට දකින්න ලැබෙනවා. අපිට කවදාකවත් එඩාගේ මුහුණ බලාගෙන කියන්න බෑ මේ කල්ලේ නැති කරන නිසා මෙහෙම වෙන්න පුළුවන් කියලා. නමුත් අපිට පේන මානට වඩා නොපෙන්න මානේ හරි බරපතලයි. ඒක නිසා මේ වගේ දේවල්දී ඔබ ඊටාම සියුම් ලෙස සැලකිලිමත් වීම ඊටාම වැදගත් වෙනවා.